තෙරුවන් සරණයි භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. 2026 වසර රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාගේ හිත් තුළ යහපත් වූ සිතුම් පැතුම් ගොඩ නැගෙන යහපත් වූ ප්‍රාර්ථනාවන් අදිෂ්ඨානයන් සියල්ලම ඉෂ්ට සිද්ධ වෙන සියලුම වූ කායික මානසික සියලු දුක් පීඩාවන් දුරුපත් වෙන නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ආයුබෝවන් මම ලසිත අද දින මෙම නාලිකාව හරහා අධ්‍යාත්මික ගවේෂණයකින් පසු 2026 වසරේදී වෙන්නා වූ විශේෂ වූ සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සූදානම් මෙම වැඩසටහන අවසානයේ වෙනතුරු රැඳී සිටින්න. අතීතයේ හා අනාගතයේ පිළිබඳව 100%ක් දැක්මක් ඇත්තා වූ පුජ්‍යලයකු සිටීද සියල්ල ඒ ආකාරයෙන්ම ග්‍රහණය කර ගැනීමට හැකි වෙන්නා වූ පුජ්‍යලයකු සිටීද ඒ බුදුරජාන් වහන්සේ පමණයි. 2026 වසර සාරාංශයක් වශයෙන් මෙම වසරේ මුල් කාල සීමාවෙන් පසු රාජ්‍යත්වයේ පීඩාවට පත්වෙන්නා වූ රට ආර්ථිකව පසුබෑමකට ලක්වෙන්නා වූ ජනතාව පීඩාවට මෙන්ම මර්ධනයට ලක්වෙන්නා වූ වෛද්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීමට ලක්වෙන්නා වූ විපක්ෂයේ බලවත් වෙන්නා වූ ජනතාව නව නායකත්වයක් සොයන්නා වූ ජනතාව විසින් ආණ්ඩුව දැඩිව විවේචනයට පත්වෙන්නා වූ වසරක් බවටද මේ වසරේදී ස්වභාවික විපත් වලින් දැඩිව පීඩා විඳින්නා වූ වසරක් බවටද මේ වසර පරිවර්තනය වේවි. මෙම වසරේදී ආර්ථික වශයෙන් 2024-2025 වසරයන්ට සාපේක්ෂව මෙම 2026 වසරේදී ආර්ථිකව පසුබෑමකට ලක්වෙන්නා වූ වසරක් බවට පරිවර්තනය වේවි. මේ වසරේදී උද්දමනය වැඩි වෙන්නා වූ රුපියලට සාපේක්ෂව ඩොලරය වැඩි වෙන්නා වූ වසරයක් බවට පරිවර්තනය වේවි. මෙම වසරේදී මෙතෙක් ගෙන්නපු නැති භාණ්ඩ පවා විදේශ රටවල් වලින් ගෙන්වීමට සිදුවෙන්නා වූ වසරක් බවට පරිවර්තනය වේවි. මෙම වසරේදී වෛද්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීමක් දකින්නට ලැබෙන්නා වූ වසරක් බවට පරිවර්තනය වේවි. වෛද්‍යවරු හා හෙද සේවක සේවිකාවන් නිරතුරුවම උද්ඝෝෂණය කරන්නා වූ ඔබට බලා ගැනීමට හැකි වේවි. මෙම වසරේදී වෛද්‍යවරු හා හෙද සේවක සේවිකාවන් උද්ඝෝෂණ කිරීම ඔබට දකින්නට ලැබේවි. මෙම වසරේදී විදේශ ණය වැඩි වෙන්නා වූ වසරක් බවටද පරිවර්තනය වේවි. තෙල් මිල නැවත වැඩිවීමක් ඔබට දකින්නට ලැබේවි. මෙම වසරේදී නැවත තෙල් මිල වැඩිවීමක් සිදු වේවි. මෙම 2026 වසරේදී ජනපෙතිට තිබ්බා වූ පෙර මිනිසුන්ගේ ආකර්ෂණය හීන වෙලා ජනතාව ඔහුගෙන් දුරස් වෙන්නා වූ විරුද්ධ බලවේගයන් බලවත් වෙන්නා වූ වසරක් බවට මේ වසර පරිවර්තනය වේවි. මෙම වසරේදී විපක්ෂය බලවත් වෙන්නා වූ වසරක් බවටද පරිවර්තනය වේවි. මෙම වසරේදී අප්‍රේල් මාසයේ සිට ආණ්ඩුව ආර්ථිකය කඩාවැටීමක් ඔබට දකින්නට ලැබේවි. මෙම වසරේදීද මෙම ආණ්ඩුව විසින් නිරාගමික ප්‍රතිපත්ති හා මෙම රටේ සංස්කෘතියට නොගැලපෙන්නා වූ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම නිසා මෙම වසරේදීද ඔවුන් දැඩි අපහසුතාවයට පත්වීමක් සිදු වේවි. මෙම වසරේදී ඇමතිවරු, മന്ത്രിවරු පොදු දේපල අවභාවිතා කිරීම, වංචා කිරීම, කොමිස් ගැසීම් ඔබේ කනට හුරු කරන්නා වූ වසරක් බවට මේ වසර පරිවර්තනය වේවි. මෙම වසර අලුත් දේශපාලන පක්ෂ කණ්ඩායම් ගොඩ නැගෙන සාකච්ඡා කරන්නා වූ වසර බවට පරිවර්තනය වේවි. මෙම වසරේදී ජනතාව තරුණ නායකත්වයක් වටා ඒකරාශී වෙන්නා වූ තරුණ නායකත්වයක් පරිණත වෙන්නා වූ ඔහු වටා විද්වතුන් ඒකරාශී වෙන්නා වූ වසරක් බවටද පරිවර්තනය වේවි. මේ වසර ජනතාව විසින් නව නායකත්වයක් සොයන්නා වූ වසරක් බවටද පරිවර්තනය වේවි. ඒ තරුණ නායකත්වය පෙර යම් වූ කර්ම දෝෂයන්ට මානසිකව පීඩාවට පත්වෙන්නා වූ වසරක් බවටද පරිවර්තනය වේවි. මේ වසරේදී ඇමතිවරයෙකුට හෝ മന്ത്രിවරයෙකුට වෙඩි තැබීමක් හෝ පහර දීමක් සිදුවේවි. මෙය පුත්තලම් දිස්ත්‍රික්කයේ හෝ මුහුදුබඩ අසන්නට ලැබේවි.
මෙම වසරේදී ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු මාරක රිය අනතුරකට ලක්වේවි. මෙම වසරේදී සිල්වත් ගුණවත් මහා සංඝරත්නය නිහඬව ගුණ පිරිය යුතු වසරක්, ඇති කළා වූ රැලි හා ඇති වුණා වූ රැලි යටපත් වෙන්නා වූ වසරක් බවට පරිවර්තනය වේවි. අධි ආරක්ෂිත ප්‍රදේශයක හෝ කොළඹ ගම්පහ වැනි තදාසන්න ප්‍රදේශයක හෝ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පිපිරීමක් සිදුවේවි. රෝහලත් තුළ වෙඩි තැබීමක් හෝ මනුස්ස ඝාතනයක් සිදුවේවි. මෙම වසරේ මුල් කාල සීමාවෙන් පසු නැවත සුළි කුණාටු කාල සීමාවක් ඇරඹේවි. අධික වර්ෂාව, ඇලදොල ගංගා පිටාර ගැලීම්, කඳු නායයන් මෙන්ම ජීවිත අහිමිවීම මෙන්ම ජීවිත බේරා ගැනීම, විදුලිය බිඳ වැටීම්ද ඔබට දකින්නට ලැබේවි. වේගයෙන් එන වාහනයට ඉඩ දීමට යෑමේදී බසයක් වාහනයක් පාලමක වැටක ගැටී ජලාශයකට පෙරළී මාරක රිය අනතුරක් සිදුවේවි. ජීවිත අහිමිවීමද සිදුවේවි. කඳුකර ප්‍රදේශයේ වංගුවක් කිට්ටුව පාලනයෙන් ගිලිහුණා වූ වාහනයක් ප්‍රපාතයට පෙරළී මග නතර වීමක් සිදුවේවි. නුවර කඩපේලියක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම ගිනි ගැනීමක් සිදුවේවි. කඳුකර ප්‍රදේශයේ වාහනයක් පෙරළී පහළ පාරකට නැවත පෙරළී පැමිණේවි. කඳුකර ප්‍රදේශයේ කාන්තාවක් දරුවෙක් සමූහ දූෂණයකට ලක්වේවි. රත්නපුර දිස්ත්‍රික්කයේ හෝ කඳුකර ප්‍රදේශයේ වන්දනා නඩයකට ඇගත් බස් රථයක් ප්‍රපාතයට පෙරළීමක් සිදුවේවි. ඔවුන් ආරක්ෂා වීමක් සිදුවේවි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝ කඳුකර ප්‍රදේශයේ පවුලක් සමගම වාහනයක් ප්‍රපාතයකට පෙරළී මාරක රිය අනතුරක් සිදුවේවි. ආලෝක සංඥා කලර් ලයිට් තිබෙන්නා වූ ස්ථානයක වාහන දෙකක් මූණට මූණලා ගැටීමෙන් මාරක රිය අනතුරක් සිදුවේවි. ජීවිත අහිමිවීමද සිදුවේවි. දියැලක් ආශ්‍රිත වාහන දෙකක් මූණට මූණ ගැටී පෙරළී මාරක රිය අනතුරක් සිදුවේවි. ඔබ සියලු දෙනාටම උතුම් වූ ස්වර්ණමාලි චෛත්‍ය රජන් වහන්සේගේ ආනුභාවය ආශිර්වාදයේ ලැබිලා සියලුම කායික මානසික සියලු දුක් පීඩාවන් දුරුපත් වෙලා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබිලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී මේ දුක්ඛිත වූ සසර කතරෙන් එතර වීමටම මේ ආශිර්වාදය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.